අපේ රටේ ඉතින් ඇවෝකාඩෝ එකක් කන්න වෙනම ජොබ් එකක් කරන්න ඕනේ. ඇවෝකාඩෝ. ඒ කියන්නේ හෙල්දි ෆුඩ් ගන්න අපේ රටේ හරි අමාරුයි. සාමාන්‍ය මිනිස්සුන්ට. ඒ ගාන වැඩි. අපේ රට දියුණු කරන්න ඕන මොකද කරන්න ඕන? කෑම වල මිල අඩු කරන්න. කෑම වල මිල අඩු කරා නම් මිනිස්සු සතුටින්. මිනිස්සු සතුටින් කියලා කියන්නේ the country will develop. නැත්නම් මිනිස්සු කොච්චර ස්ට්‍රගල් එකක් කරනවද මේ කෑම හින්දා? ඇත්තටම අය මිනිස්සු මේ මෙච්චර මේ මිනිස්සු කට්ටක් කන්නේ because of food. කෑම ගන්නනේ. ඉතින් එහෙම කට්ටක් කාලා චුට්ටක් හම්බ කරගෙන කන්නේ පොඩ්ඩයි. අපේ රටේ ලොකු ප්‍රශ්නයක් ඒක කෑම. දැන් මේ දවස්වල අම්මලා නම් දන්නවා මේ vegetables ගොඩක් ගණන්. දන්නවද ගණන් කියලා? පොලට යනවද? පොලට යන්නේ නැද්ද ඔයාලා? අම්මලාත් එක්ක. No, I'm not asking super market ඈ. අර ලාභයි කියලා කියන්නේ. හිතෙනවද? ගිහලා බලන්න. යන්න ඒ වගේ ගිහිල්ලා බලන්න මිනිස්සු කොහොමද බඩු විකුණන්නේ කියලා. එහෙම ගිහිල්ලා ඔයාලත් බලන්න මිනිස්සු ගන්න චුට්ට කොච්චර සමහර අය මිරිස් කරලා දෙක අරන් යනවා. ඕ මේ මිනිස්සු ඉන්නවා. කැරට් අලයක් දෙකක් අරන් යනවා. ඒ කියන්නේ ඒ මීල් එක මීල් එකකට ඕන කරන ටික විතරයි අරන් යන්නේ. එයාට මනි තියෙන ඉච්චරයි. එහෙම කට්ටිය ඉන්නවා ලංකාවේ. ඕන තරම්. ඒ නිසා එකම කියන්නේ අපේ මිනිස්සු පුදුම ස්ට්‍රගල් එකක් කරනවා මේ කෑම වලට. පව් මිනිස්සුනේ. ඒක ඉතින් හැමෝම දැනගන්න ඕන. ගවර්න්මන්ට් එක පව දැනගන්න ඕන. කෑම මිල අඩු නම් මිනිස්සු සතුටින් නම් රට දියුණු.